සුබ දවසක් හැමෝටම World News Sport අදත් ඕගොල්ලෝ හමු වීමට එනවා. අද ඕගොල්ලන්ට තාම වැදගත් දවසක්. මොකද ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් තරඟෙන් අනතුරුව දෙවෙනි ටෙස්ට් තරඟය අද තමයි ආරම්භ වන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් තරඟාවලිය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාම වැදගත්. මොකද 1-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීමේ හැකියාව ලැබෙනවා. පළමු තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමග අද දිනේ ආරම්භ වන ටෙස්ට් තරඟයට වෙනස්කම් රැසක් සිදු වී ඇති බව ඊයේ දිනේ පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක ධනංජයද සිල්වා මාධ්‍ය සාකච්ඡාවේදී පැවසුවා. ඒ අනුව ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් දෙකක් සිදු කරමින් ආබාධයකට ලක්ව මෙම තරගය අහිමිව ගිය මිලාන් රත්නායක වෙනුවට විශ්ව ප්‍රනාන්දු සහ අමතර තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස දුනිත් වෙල්ලාලගේ යලි ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා. මේ අතර 170 වෙනි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයා ලෙස අද දිනේ යෝන් තුන් ඉරියව් ක්‍රීඩක සෙනාල් දිනෝසට ටෙස්ට් වරම් හිමිවන බවද වාර්තා වනවා. මීට අමතරව කසුන් රාජිත සහ කිල ධනංජය අද දිනේ පැවැත්වෙන තරගයට සහභාගී වීමට වැඩි ඉඩක් ඇති බවයි ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියේ. ඉතින් අපි බලමු ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිට ආරම්භ වන ටෙස්ට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට හැකි වෙන ලෙස අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පතමු. අද ආරම්භ වන ටෙස්ට් තරගය ජයග්‍රහණය කර මෙම ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබේවා කියලා. එසේනම් මෙම තරගයේ සහ තවත් ක්‍රීඩා පුවත් රැසක තොරතුරු World News Sport ඔස්සේ අපගේ නාලිකාවෙන් ඔබට දැනගැනීමට හැකි වෙනවා. එම නිසා අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.